ඔයගෙම සීන් එකක් කියලා දිනවා සිංහෙක් බලා ගන්න එකෙකුට. සිංහෙක් සර්කස් එක සිංහෙක් පුරුදු කරන්න දුන්නලු එකෙකුට. පුරුදු කරන්න දුන්නාට පස්සේ මචං ඌට මේ ජොබ් එකක් නැතුව චාටර් එකේ ඉඳලා මේ යාළුවෙක් ඇහුවලු මොකද මචං කරන්නේ? බම් මේ ජොබ් ඔය ඉඩිය අන්තිමට මේ සිංහෙක් ට්‍රේන් ගන්න හම්බුණා මම ගත්තා බං ඉතින් ජීවත් වෙන්නත් එපා. අඩෝ එන්න ඩේන්ජරස් වැඩක් නේ. නෑ බං අවුලක් නෑ කසයක් තියෙනවා. අවුලක් නෑ. සිංහයා යෝනාට දෙන්නේ නැතුවත් කසෙන් ගහනවා. හරි ඉතින් උඹ හිතුවට එහෙම මේ උඹ හිතාංකෝ නිකන් හරි ඌ කසේට මෙල්ල වුන් නැත්තම් හරි කසේට මෙල්ල වුන් නැත්තම් තියෙනවා නිකන් හෙල්ලක් වගේ එකක්. ඒකෙන් අයිනෝ. හරි අපි හිතමු සිංහයා හෙල්ලත්. ඔව්. දැන් වුණොත් මචං ලෙඩක් නේ ඉතින් දැන් උඹ. කොහොමද බේර? නෑ බං මේ වර්ස් කේස් එකකදී පාවිච්චි කරන්න පිස්තෝලයක් තියෙනවා. හරි. ඒකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. අර උගල් හරි. ඔය තාංකෝ පිස්තෝලෙත් මොකක් හරි කරුමයකට පත්තු වෙන්නේ නැති වුණා. නෑ මචං මේ වගේ වෙලාවක කරන්න මේක තියෙනවා. ගයිඩ්ලයින් ජීව විද්‍යාව බයොලොජි වලම තියෙනවා. මේ බයොලොජි වල කියලා තියෙනවා මේ සිංහයා මචං සිංහට හරිය අපිරියයිලු මේ ගු. එතකොට සිංහයා බෙටි දාලා තියෙනවනේ කූඩුව හැම තැනම. සිංහයා එහෙම වියරුවෙන් ආවොත් ටක් ගාලා අර බෙට්ටක් කරන් සිංහයාගේ ගු පාර්සලයක් කරන් සිංහයාට ගහනවා සිංහයාගේ මූණට. ගහපු ගමන් සිංහයා මෙල්ල වෙනවා කියලා. යාළුවෝ මේ හරි දැන් උඹ හිතාංකෝ හරි ඔක්කොමත් වෙලා මේ සිංහයා රීලා තිබ්බේ නැත්තම් ඒ කියන්නේ උඹ හිතාංකෝ කූඩුවේ ගූ හොයා ගන්න තිබ්බේ නැත්තම් මොකද කරන්නේ? අරෝ කිව්වලු ඉතින් ඔය ඔක්කොමත් වෙන්නේ නැතුව මචං වැඩ කරන්නේ නැතුව පිස්තෝලයි අර මේ සේරමත් වැඩ කරන්නේ නැතුව සිංහයාගේ ගූත් හොයා ගන්න නැති වුණොත් උඹ හිතනවාද කූඩුවේ ගූ හොයා ගන්න අමාරු වෙයි කියලා? අතේ